ඉතින් පුතේ වලට යකලේ මේ කෝෂ කතා කරනවා. මොකද්ද මේ කෝෂ වර්ග දෙක? රසායනික කෝෂයි විද්‍යුත් විච්ඡේද කෝෂයි. ඉතින් මේ රසායනික කෝෂ කොහොමද අපි හඳුනගන්නේ? රසායනික කෝෂ කොහොමද අපි හඳුනගන්නේ? විද්‍යුත් විච්ඡේදන කෝෂ කොහොමද අපි හඳුනගන්නේ කියලා මම මෙතෙන්දී ඔයාලට කියා දෙන්නම්. කවදාවත් අමතක නොවන විදිහට. හරිද පුතේ? යම්කිසි කෝෂයක මේ විදිහට ලෝහ දෙකක් සම්බන්ධ කරලා ඇමීටරයක් හරි බල්බයක් හරි සම්බන්ධ කරලා තියෙනවා නම් අන්න ඒ වගේ කෝෂ වලට අපි කියනවා විද්‍යුත් රසායනික කෝෂ කියලා. මොකද්ද කියන්නේ? විද්‍යුත් රසායනික කෝෂ කියලා. දැන් මෙතන බලන්න, මෙතන තියෙන ලෝහ වතුර දෙකක් නෙවෙයි, එක්කෝ කාබන් හරි නැත්නම් ප්ලැටිනම් හරි කූරු දෙකක්. එතකොට කොහොමද අපි මේක හඳුනාගන්නේ? මේක හඳුනගන්නේ මෙතන තියෙන පුතේ කෝෂයක්. මොකද්ද තියෙන්නේ? මෙතන කෝෂයක්. එතකොට මේ කෝෂයක් තියෙද්දි මෙතන ධන ඍණ අග්‍ර දෙකක් ලකුණු කරලා තියෙනවා. ඇනෝඩය කැතෝඩය කියලා දෙකක් ලකුණු කරලා තියෙනවා. අපි ඇනෝඩය කැතෝඩය මොකද්ද කියලා හඳුනා ගැනීමක් කරන්න ඕනේ. එතකොට මේකේ ඍණ මේකේ ධන. කොහොමද බලමු අපි මේක හඳුනා ගැනීමක් කරන්න කියලා. හරිද? රසායනික කෝෂවල නම් කැතෝඩය ධන ආරෝපිතයි. කැතෝඩය මොකද්ද? කැතෝඩය ධන ආරෝපිතයි. කැතෝඩය ධන ආරෝපිතයි. ඒක මතක තියාගන්න පුළුවන්. කැත ධන. මොකක් කියලාද? කැත ධන කියලා. හරිද? බලමු කෝෂවලදී පුතේ කැතෝඩය. කෝෂවලදී කැතෝඩය ඍණ ආරෝපිතයි. කෝෂවලදී කැතෝඩය ඍණ ආරෝපිතයි. ඒක අපි මතක තියාගන්න පුළුවන්. කැත ඍණ කියලා. නැත්තම් අපිට විච්ඡේදනයේදී කැතෝඩය ඍණ ආරෝපිතයි කියලා කියන්න පුළුවන්. කෙටි කරලා කියන්න යන්න එපා. හරිද?